අයිබෝන් අද ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ටුඩේ ජොබ්ස් YouTube නාලිකාවට. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ රැකියා බෑඩතු කීපයක් ගැන. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි notification bell එකත් all දාලාම තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක එකට තියෙන්නේ බැංකු ලිපිකරු තනතුර ගැන. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරා පිහිටි ප්‍රසිද්ධ බැංකුවක් සඳහා සියලුම ලිපිකරු තනතුරු සඳහා ඉක්මනින්ම බඳවා ගැනීම සිද්ධ කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල මෙන්ම සියලුම ප්‍රදේශවල අයට මේ සඳහා අයදුම් කරන්නත් පුළුවන්. මං කියන්නම් මේ සඳහා බලපාන සුදුසුකම් මොනවද කියලා. ඔය අවුරුදු 18ත් 50ත් අතර කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි අවම සුදුසුකම වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම. ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියන අයට ඉහළ තනතුරු අවස්ථාවන් හිමි කරගන්නත් පුළුවන් ආයතනය මගින් පුහුණුවක් ලබා දෙනවා. මෙවර උසස් පෙළ පෙනී සිටි සිසුන්ට අයදුම් කරන්නත් පුළුවන්. මං කියන්නම් මේ සඳහා ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. රුපියල් 35,000 ඉඳලා රුපියල් ලක්ෂය අතර වැටුපක්කවට ලබා ගන්නත් පුළුවන්. ETF සහ EPF සමග රක්ෂණාවරණයක් ලැබෙනවා. ප්‍රවාහන දීමනා ලැබෙනවා. මාසකට සරිලන නිවාඩු ලැබෙනවා. මරණාධාර ඇතුළුව තවත් සුබ සාධන දීමනා රාශියක් හම්බ වෙනවා. ඉතින් ඉතාමත් ඉක්මනින්ම බඳවා ගැනීම සිද්ධ කරන හින්දා බඳවා ගැනීමේ නිලධාරීන් සම්බන්ධ කරගෙන ඔයාට පුළුවන් මේ සඳහා සම්බන්ධ වෙන්න. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. අංක 2 රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ e-commerce ආයතනයේ ගබඩා තත්ත්ව පරීක්ෂාව ඇසුරුම් සඳහා පුරප්පාඩු තියෙනවා. ඉතින් මං කියන්නම් මේ සඳහා සම්බන්ධ වෙන්න ඕන ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා. ඔයා වයස අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක් වෙන්න ඕන. කාන්තාව වුණත් පිරිමි වුණත් ඔයාට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම තමයි පළපුරුදු සහිත මෙන්ම රහිත අයටත් අයදුම් කරන්න පුළුවන්. මං කියන්නම් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. රුපියල් 40,000 ඉඳලා රුපියල් 50,000 වෙනකම් වැටුපක් ලබා ගන්න පුළුවන්. සතිපතා හෝ මාසපතා වැටුප් ගෙවනවා. ඉතින් මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ සඳහා සම්බන්ධ වෙන්න. අංක 3 ග්ලෝමාක් සුපර් මාකට් සඳහා පාරිභෝගික සේවා සහායකින් බඳව ගන්නවා. ඉතින් මේ සඳහා බඳව ගන්නේ ක්‍රියාශීලී සහ පාරිභෝගික සේවයට කැමති පුද්ගලයින්. ඉතින් මං කියන්නම් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට ලැබෙන ප්‍රධාන වගකීම් මොනවද කියලා. පාරිභෝගිකයින්ට අවශ්‍ය තොරතුරු හා නිෂ්පාදන සම්බන්ධයෙන් සහාය වෙන්න ඕන. රාක්ක නිසි ලෙස සකස් කර පිරිසිදු පවත්වා ගන්නත් ඕනේ. වෙළඳසැල් පිරිසිදුකම හා සනීප ආරක්ෂාව රැකගන්නත් ඕන. අවශ්‍ය අවස්ථාවලදී මුදල් අය කැමි සහ නිකුත් වෙළඳසැල් කටයුතු සඳහා සහාය වෙන්නත් ඕන. සෑම විටම උසස් පාරිභෝගික සේවාවක් ලබා දෙන්නත් ඕන. ඉතින් මං කියන්නම් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා. හොඳ සංනිවේදන හැකියාව සහ සුහද ස්වභාවයක් තියෙන්න ඕන. සේවා මුර සතියන්ත හා නිවාඩු දිනවල වැඩ කිරීමට කැමති වෙන්නත් ඕනේ. සුපර් මාකට් හෝ සිල්ලර වෙළඳ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වෙනවා. මේක අනිවාර්යම වෙන්නේ නැහැ. කණ්ඩායමක් ලෙස වැඩ කරන්නත් පුළුවන්. ඉතින් මං කියන්නම් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. ඔයාට ආකර්ශනීය වැටුප් හා අමතර දීමනා ලැබෙනවා. අතිකාල හා අනෙකුත් වරප්‍රසාද ලැබෙනවා. ප්‍රමුඛ පෙළේ ආයතන නාමයක ස්ථිර රැකියාවක් ලැබෙනවා. පුහුණු සහ වෘත්තීය සංවර්ධන අවස්ථා ලැබෙනවා. ඉතින් මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ සඳහා සම්බන්ධ වෙන්න. අංක 4ට තියෙන්නේ ඩ්‍රයිවිං ජොබ් එකක් ගැන. පුද්ගලික සමාගමට සැහැල්ලු බර වාහන රියදුරු මහතුන් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා අයදුම් කරන්න නම් ඔයා වයස අවුරුදු 18ත් 50ත් අතර කෙනෙක් වෙන්න ඕන. මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට වැටුප රුපියල් 85,000ක් දක්වා හම්බ වෙනවා. ආහාර සහ නවයදන් පහසුකම් ලැබෙනවා. පැමිණීමේ දීමනා ලැබෙනවා. අතිකාල දීමනා ලැබෙනවා. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. අංක 5 ප්‍රමුඛ බැංකු සහ මූල්‍ය ආයතන වලට රැකියා බැහැරතු කිහිපයක්ම තියෙනවා. මේ සඳහා නවක සේවකයින් තමයි බඳව ගන්නේ.
මං කියන්නම් මේ සඳහා අවශ්‍ය වන සුදුසුකම් මොනවද කියලා. අපස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕන. වයස අවුරුදු 18ක් වෙන්න ඕන. පිරිමි සහ ගැහැණු දෙගොල්ලටම අයදුම් කරන්නත් පුළුවන්. උසස් වෘත්තීය සුදුසුකම් තියෙනවා නම් ඔයාට ගොඩාක් වාසිය අත්පත් කරගන්නත් පුළුවන්. බැංකු ලිපිකරු, ඩේටා එන්ට්‍රි ඔපරේටර්, උපදේශක, නියෝජිත, විධායක, ව්‍යාපාර සංවර්ධන නිලධාරි, පාරිභෝගික සේවා නිලධාරි, ඇමතුම් මධ්‍යස්ථානයේ නියෝජිත, අලෙවිකරණ විධායක, රක්ෂණ විග්‍රහ නිලධාරිය වගේ රැකියා බැරිතු කිහිපයක්ම තියෙනවා. ඉතින් මං කියන්නම් මේ සඳහා සම්බන්ධ වෙන ඔයාට ලැබෙන වාසි සහ දීමනා මොනවද කියලා. EPF සහ ETF දායකත්ව ලැබෙනවා, වැටුප් සහිත පුහුණුවක් ලැබෙනවා, ප්‍රවාහන සහ ආහාර පහසුකම් ලැබෙනවා, වෛද්‍ය සේවා සහ රක්ෂණ ආවරණය ලැබෙනවා, අතිකාල දීමනා ලැබෙනවා, විනෝද චාරිකා සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට එකතු වෙන්නත් පුළුවන්. අඩු පොලි අනුපාතකයකින් බැංකු, නිවාස, වාහන ණය ගන්නත් පුළුවන්. ස්ථිර රැකියාව තමයි මේ රැකියාව. උසස් වීම අවස්ථා ලැබෙනවා. ඉතින් ඔයාලට ආසන්නම ප්‍රදේශයේම පත්වීමත් ලබා දෙනවා. ඉතින් මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට බලන්න වැඩි විස්තර කතා කරගෙන මේ සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් මේ වගේ අලුත් රැකියා බැරිතු කිහිපයකින් හම්බ වෙමු.